Hi guys. Hi guys. So මේ අපේ first video එක upload වෙයිද දන්නෙත් නෑ depending on how well it goes. බලමු. So මම යොහානි මම කෙවින් and අපි ඉන්නේ ජපාන් වල. අපි ජපාන් වල ජීවත් වෙන්නේ. So අපි හිතුවා ආසාවක් ආවා. Okay, so අද අපි යනවා pet shop එකකට මාළු ටිකක් බලන්න because කෙවින්ගේ hobby එක තමයි මාළු ඇති කරන එක. Yeah. එයාට ගොඩක් හිටියලු එක hobby එකක් නේ. එක hobby එකක්ලු. එයාට ගොඩක් මාළු හිටියලු ලංකාවේ. So he wants to මාළු ටිකක් ටැංකියක් හදන්න මෙහෙත්. බලමු ගිහිල්ලා pet shop එකකට මෙහෙ මොන වගේ මාළුද ඉන්නේ කියලා. එහෙනම් අපි ගිහින් හම්බෙමු. Let's go. අද ගොඩක් වැස්ස දවසක්. ට්‍රැෆික් එකත් වැඩි නේද? හිත ගොඩක් යන බැරි වේ වගේ තියෙනවා. ඒක තමයි. කමන්නේ ඉතින් ඩ්‍රයිව් එක එන්ජොයි කරමු. Hey guys, අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරියට වහිනවා. අපි ගිහින් බලමු. නේ හොඳනේ. What a disgusting. ඒ goldfish නේද? නෑ නේ කා. දුවා දන්න බෑ? පුළුවන් ටැංකිය පොඩි වැඩි නේ අපි. තව ලොකු එකක් ගන්න. මෙයා කවුද? මේ goldfish කෙනෙක් නේ? හරිද? Yeah, that's a goldfish. Clownfish ලා? මේගොල්ලෝ salt water කිව්වනේ. Yeah, මේගොල්ලෝම හදන්න බෑ අපේ ටැංකිය. මේ නීමලද? කට්ටියනේ. අනේ හරි ලස්සනයි නේ. මේකේ එකෙක් guys 5000ක් ලංකා සල්ලි. මේ guys fighters ලා. orange gidiyos මහත බලන්න බෑනේ නේ. වගේ අරින්නේ බිබි ඩෝරි මේනේ ඩෝරි. මේනේ guys අරවන කෙනෙක්. මේකගේ ගාන ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 4ක්. මේ ලක්ෂ 4ක මාළුවෙක්. රුපියල් ලක්ෂ 4ක මාළුවෙක්. ටැන්කින් කෙනෙක්ද නෑ නේ. බිම මේවා කර කර යන්නේ ටැන්කින් කෙනෙක් වගේ එන ටැන්කින් එක එන්නේ. මට මේ I think මේ ප්ලේට් ඉද කොහෙද? මට මේ වගේ ගොඩක් හිටියා ලංකාවේ. නේද මේ guys පොඩි ඉස්සර lobsters ලාද? එක ගප්පියෙක් රුපියල් 5000ක් ජෝඩුවක් නෙමෙයි කෙනෙක්. කො 5000 මේ ලංකාවේ කෙනෙක් ලංකාවේ මාළු තැනකට ලංකාවේ ගිහිල්ලා මම 50ට රුපියල් 50ට ගප්පි අරන් තියෙනවා ලංකාවේ. ඒ මනුස්සයට කියලා කිව්වොත් අපි මෙහෙම 5000ට ගත්තා කියලා මොනවා කියයිද දන්නේ දන්නේ නැහැ. ඒක තමයි. ඒක ගහයිද දන්නේ මේ මෙතනින් ගප්පි අරන් ගියා. මං හිතන්නේ මේගොල්ලන්ද කොහෙද? මේ එක ගප්පි කෙනෙක් කීයද උනේ මට මක් නෑ. මේ එක ගප්පි කෙනෙක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 1000ක්. අපි ලංකාවේ ගප්පි කියලා 3 දෙනෙකුයි මෙතනින් ගත්ත ගප්පි කියලා දෙන්නෙකු ඉන්නවනේ දැනට. ඉන්නවා තමයි. මෙහෙම ජාති දෙකේ මාළුත් එක්ක ඉන්නවද නේ එක ටැංකියේ? ඉන්න ඉන්න පුළුවන් කියලා පෙන්නන්න තමයි දාලා තියෙන්නේ.
ලස්සනයි නේ. මේ මාළුව 20000 ලංකාවේ සල්ලිනේ. මේ බලන්න මේක ඇති. මේ ඉන්න විදිය. මට මෙන්න මේගොල්ලෝ ඉඳලා තියෙනවා බ්ලැක් ගෝස්ට්ලා කියලා කියන්නේ ලංකාවේ. මම ඉස්සර මේ එක්කෙනෙක් මන් ළඟ හිටියා මෙච්චර සයිස් නෑ. ඉතින් මං හිතන්නේ මේ ඩිස්කස් ලංකාවේ සාමාන්‍යයෙන් ඉන්න මේ මාළු ටැංකිය එක ඒ කියන්නේ ඇක්වේරියම් එකක සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ගණන් මාළුව. මෙච්චර ගණන් නෑ අපි දැක්ක මාළුත් එක්ක. මෙතන නේ ලංකාවේ මේ වගේ එක මාළුවෙක් ඒ කාලේ දැන් අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා මේ ඩිස්කස් එක ජෝඩුවක් එනවා රුපියල් 12000. එහෙනම් බාද ඉතින් මේක එක්කෙනෙක් 30000ක් වගේ නෙමෙයි. එක්කෙනෙක් 30000 මීටර ලස්සන ඩිස්කස්ලා ඉන්නවා. ටර්ටල් කෙනෙක්. ටර්ටල් කෙනෙක්. ටෝටිස් කෙනෙක් නේ. ලෙඩක් හැදිලාද නැත්නම් මේ හැටිද කියලා නම් මන් දන්නේ නැහැ. Look at this fish. Look at it. අර මේ අපේ ඇඟ පිච්චුනම එන්නේ අර කුක්කලන්නේ. ඒවනේ. මේ මාළුව ලංකාවේ සල්ලි වලින් 1,20,000. ඕනේ හැම්ස්ටර්ස්. මොනා ඊට එන්න දඟල නෝද නේ? අනේ මන් දන්නේ. නෑ අපි ඉස්සෙල්ලා බැලුවේ. නෑ එහා පැත්තේ. කොහොමද මේ මීයේද? දේගු. දේගු. කික්ද. අනේ මන් දන්නේ. ලස්සනයි. අනේ ලස්සනයි. අරමයි ගන්නවද? ආස්මන හරි ඉන්නවද වගේ? අපි අර ඒ බාමයක් ලස්සනයි. මේ සිදුවෙක් කෙනෙක් ලස්සනයි නේ? මෙයා තමයි අර ගණන් එක්කෙනා. මොන මොට්ටෝ. මොනවද දන්නේ නේ? හැම්ස්ටර් කෙනෙකුත් නෙමෙයි නේ. හැම්ස්ටර් කෙනෙක් නෙමෙයි. ගිනි පිග් කෙනෙක් කියන එක මම දන්නේ මන් හිතුවේ. දන්නේ. මරුනේ යත්. වෙල්වටින් රැබිට් වගේ. ඒ කවුද? කතන්දර පොතක් තියෙන පොඩ්ඩක් මං අහලා නැහැ. රුපියල් වලින් ලක්ෂ 10ක්. මොකද්ද? මේ ගිරවා ආ. ටිකක් ලැජ්ජයිලු. ආ. බට් මිනිස්සු එක්ක ෆිට වුණාම ආ. ඔහායෝ ඒ කියන්නේ ජපනීස් භාෂාවෙන් good morning Good morning කියලා කියලා කියනවලු. තව බල්ලෙක් වගේ වුෆ් වුෆ් කියලාත් කියනවලු. මේ බලන්න guys මේ ඔක්කොම මේ බල්ලන්ට තියෙන ඔබ ඇඳුම්. හිතනවද මේවා ළමයිට අඳින ඇඳුම්? මේවා බල්ලොන්ට අඳින. අත්‍තරම දැක්කම ඉතින් අපි හිතන්නේ පොඩි ළමෙක්ට අඳිනවා කියලා. වගේ නේ. අපේ ලංකාවේ මේ ගෙදරත් සිත්සු කෙනෙක් ඉන්නවා අපේ නංගිට අරන් දීලානේ. එකක් ගෙනියමු යනකොට. ඒ පොඩි චූටි දුවෙක්ට වගේ අඳින එකක් වගේ නේ. අනේ. මේ ඇත්තටම බල්ලොන්ට මේ මිනිස්සු මාර ආදරෙයි ළමෙක්ට ආදරයටත් වඩා වඩා බල්ලන්ට ආදරේනේ. වෙන තැනක් තියෙනවා මේ බල්ලෝ ඉන්න එතනට යන්න පුළුවන්ද කියලා බලනවා. හැබැයි ගොඩාක් රැස් එළියේ. අපි බලමු මොකද කරන්න කියලා. අපි ආවා කොස්කෝ එකට. ඇක්චුලි කොස්කෝ එක තිබ්බේ පෙට් ස්ටෝර් එක ළඟ. ඉතින් අපි හිතුවා කොස්කෝ එකෙන් මොන හරි කාලා ෂොප් කරන්න නැහැ. බට් මොන හරි කාලා යන් කියලා හිතුණා. and fun fact මේ
ෆුකෝකා වල තියෙන කොස්කෝ එකලු ජපානයේ පළවෙනිටම අරපු කොස්කෝ එකනේ. කොස්කෝ එකනේ. පරණ මේක 1900 බර ගණන් වල අරපු එක. අද වීක් ඩේ එකක් නිසා මේ සෙනග නැහනේ. නැත්තම් එහෙම ඇඟිල්ලක් ගහන්න බෑ මේකේ. මේ බා මේ FIFA World Cup එකට මේ නේ බෝලද මේ අනේ මන්ද මොකද්ද කියනවා FIFA World Cup 26 කියලා. ඔයාට අර මේ ෂැම්පේන් එකක් ගන්නවද අපි එදා ගත්ත? අරගෙන හරි තියෙන්නේ. අයිනේ. ගන්නවද එකක්? ඕනේ නැද්ද? තවනේ. සීතයිනේ. මට නම් ඉන්න බෑ මං සීතයි. සීත වැඩි. එවලනනේ. ඔව් චීස් එකක් ගන්න. කාට් එකක්වත් ගත්තේ නෑ. ආනේ. තව මේ ලොකු බඩු ප්‍රමාණයක් ගන්න නැහැ නිකන් බලන්න නෑ. මේ අහන හැම එකටම එපා කියනවා. හා? ඒවත් කම්බේද ඔයගලන්ට? එපා කියනවා. එහෙමනේ. ඒක ඇත්ත. අපි guys වෙන දවසක හැබැයි ඉතින් හැමෝම කොස්කෝ ඇවිල්ලා වීඩියෝස් කරනවානේ. මානේ. බලන්න නම් වීඩියෝස් තියෙනවා කොස්කෝ එක ගැන. මේ ජපාන් වල ඉන්න අනිත් කට්ටියත් කරපු. යන්න දෙන්න. යා. Right. නිවටලකි ගාන බලන්ඩ ඒකෙත් වැඩියලනේ 10ට ගත්තේ. මේ ගයිස් මාර විදිහට බඩු ගණන් යනවා. හිතා ගන්න බැරි වෙන විදිහට ගණන් යනවා. හැමදේම early 2010s mid 2010s වගේ එහෙම ජපාන් වල ඉන්ෆ්ලේෂන් තිබ්බ නැහැ එහෙම. එහෙමනේ. lately I feel like it's increasing. ලංකාවට වෙලා තියෙන දේ නම් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ prices වල වෙනස්කම් ඉතින් අපිට daily දැනෙන්න ගන්නවා දැන් චුට්ට. අපි යුනිවර්සිටි ආපු කාලේ ගණන් හොයන්නවත් නැහැ නේද? ඉතින් අපි යන්න හදන්නේ මොකද මේ මෙතන හිටියොත් එහෙම හෙන ගානක් කුඩු වෙනවා. ඒක නිසා ඉක්මනට මේ මොනවාද මේ කැෆටේරියා එකට ගිහිල්ලා අපේ කැම ටික අරගෙන වාහනේට වෙලා කාලා නැත්නම් මෙතනට වෙලා කාලා එහෙම ගෙදර යන්න තමයි දැන් හදන්නේ. ගයිස් අපි කැෆටේරියා එකට ආවා. ඔයා මොනවද ගන්නෙ? මම ගන්නේ මාගරීටා එකක්. මාගරීටා පිට්සා ස්ලයිස් එකක්. මාගරීටා. මම පෙපරෝනි පිට්සා එකක් ගන්නවා. මෙතන මම දැකලා තියෙන ලොකුම පිට්සා ස්ලයිස් එක මගේ ජීවිතේ මෙතනින් තමයි මම දැකලා තියෙන්නේ. නේ? මම මොනවද ගත්තේ? ගත්තා මාගරීටා පිට්සා ස්ලයිස් එකක්. Oh no. මම ගත්තා පෙපරෝනි පිට්සා ස්ලයිස් එකක්. මේක හොට් ඩොග් එකක්. මේක බුල්ගෝගි එකක් නේ. මේක බීෆ් නේ. කොරියන් බීෆ්. හැමක්. නෑ ඉතදකිමාස්. හරි ඔන්න අපි ගෙදර ආවා. අපි මාළු මුකුත් අලුත්තුන් ගත්තේ නැහැ. මොකද හොඳටම වැස්ස ඉතින් අර බහැලා එද්දිත් කරදරයි කියලා හිතුන නිසා අපි ගත්තේ නැහැ අලුත් මාළු. මේ දැනට ඉන්නේ මේ 5 දෙනාද? 5 දෙනා විතරයි. මෙතනින් ඔය දැන් ඔය වරල් කොටා ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ශ්‍රී ලංකන් ගප්පිලා. අනිත් දෙන්න නම් මම දන්නේ නැහැ. අනිත් දෙන්න තමයි අපි අර දැන් අද පෙන්නපු තැනින් ගත්තේ.
ඉතින් මේ ඇත්තම කිව්වොත් මෙහෙ පෙට්ස්ලා තියාගන්න ඕන නම් හැම අපාර්ට්මන්ට් එකකම බෑ. ඒත් එක්කම තියාගත්තත් ඒකට apply කරලා and අපේ rent එකත් පොඩි ප්‍රමාණයක් වැඩි වෙනවා මෙහෙ පෙට්ලව තියාගන්න. ඉතින් ඔහොම තමයි අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරමුනේ. මෙතනින් වීඩියෝ එක ඉවර කරමු. මේ කොහොමද කියන්නේ අපේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් අපිට එක්ස්පීරියන්ස් උත් නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ ගොඩක් ඉතින් වීඩියෝස් නැහැනේ නේ මේ වගේ පෙට් ෂොප්ස් පෙන්නන ජපාන් වල පෙට් ෂොප්ස් මොන වගේද කියලා පෙන්නන වැඩි වීඩියෝස් නැති නිසා අපි හිතුවා අපේ ෆස්ට් වීඩියෝ එක මේ වගේ එකකින් පටන් ගමු කියලා. ඔයගොල්ලෝ ඉතින් අපේ වීඩියෝස් තව බලන්න කැමති නම් channel එකට subscribe කරලා තියාගන්න. Thank you for watching. Bye bye.